සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ Open University එකේ psychology degree එක සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ psychology degree එකට application call කරා Open University එකෙන් ජූනි මාස 20 වෙනිදා. විස්තර මේ වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට කොච්චර ගෙවීමක් කරන්න ඕනේද? ඒ වගේම අවසානයේ ඔයාලට ඇප්ලිකේෂන් යොමු කරන්න තියෙන දිනේ කවද්ද? ඒ කියන්නේ කොච්චර කාලයක් ඔයාලට ඇප්ලිකේෂන් දාන්න කල් දීලා තියෙනවද කියන එක. ඒ වගේම ඇප්ලිකේෂන් දාන විදිහ පිළිබඳව මම මෙතන සාකච්ඡා කරනවා. එතකොට මේ ඩිග්‍රී එකේ වටිනාකම සහ ඩිග්‍රී එකේ කොහොමද වැඩපිළිවෙල ඉස්සරහට ගලාගෙන යන්නේ. එතකොට මේ ඩිග්‍රී එක වටිනාකමක් තියෙන්නේ කොයි කට්ටියටද කියන එක මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වීඩියෝ එක හරහා ඔයාලට Open University එකේ psychology degree එක සම්බන්ධව තොරතුරු ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට ඔයා degree program එක කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක set වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා දන්න කවුරු හරි මේ psychology degree එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට මෙන්න මේ වීඩියෝ එක share කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලබන තෝරා ගැනීම පරීක්ෂණය ඉහළින්ම සමත් කරවන උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මඟ පෙන්වන දිවයිනේ සාර්ථකම selection test class එක ඔරාස් education මගින් පවත්වන දේශක ශෙහාන් ප්‍රමුදිත ගුණසේකර මගින් මෙහි යවන OUSL degree program selection test class එකට සම්බන්ධ වීමට 07263740053 number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි, Bachelor of Science Honours in Psychology degree එක සම්බන්ධව තමයි අද මේ විස්තර අරගෙන එන්නේ. එතකොට මේකේ කාල සීමාව තියෙනවා අවුරුදු 4ක්. course fee එක වෙනවා 4,50,000ක පමණ මුදලක්. ඔයාලට මේ ඩිග්‍රී සඳහා සම්පූර්ණයෙන්ම වැයෙන මුදල විදිහට සඳහන් කරන්න පුළුවන්. එතකොට application call කරේ 2026 ජූනි මාස 20 වෙනිදා. ඒ වගේම මේකේ closing date තියෙනවා ජූලි මාස 26 වෙනිදා. එතකොට මාසයකට වඩා වැඩි කාලයක් වන්නේ ඇප්ලිකේෂන් දාන්න කාලය දීලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ජූනි 20 වෙනිදා ඉඳලා ජූලි 26 වෙනිදා දක්වා ඇප්ලිකේෂන් දාන්න මේ ඩිග්‍රී එකට. ඊට පස්සේ ෆැකල්ටි අතරින් ගත්තොත් සාමාන්‍යයෙන් වැඩි මොන නොගැසෙන ෆැකල්ටි එකක්. එතකොට පාඩුවේ වැඩ කරගෙන යන සහ හරිම මේ තනිව තියෙන කටයුතු සිද්ධ කරන ෆැකල්ටි එකක් තමයි සයිකොලොජි සම්බන්ධව තියෙන මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ෆැකල්ටි එක. එතකොට මේ කට්ටිය සාමාන්‍යයෙන් ඔයාලා තනියෙන්ම වැඩ ටික කරගෙන යන්න කැමති කෙනෙක් නම් ඔයාට self studies කරන්න ආස කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන හොඳම ඩිග්‍රී එක තමයි මෙන්න මේ Bachelor of Science Honours in Psychology degree එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඩිග්‍රී එකට සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් ෆී එකක් ගන්නවා. ඔයාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දානකොට සාමාන්‍ය ඇප්ලිකේෂන් ෆී එක වෙනවා රුපියල් 500ක් විතර. ඒකට ඒ මුදල ගෙවලා ඔයාලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අවුරුදු 4ක් ඔයාලට අධ්‍යයන කටයුතු සිදු කරන්න වෙනවා. ඒ කියන්නේ level 3 ඉඳලා level 6 යනකම් ඔයාලට අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න වෙනවා. ක්‍රෙඩිට් 120ක ඩිග්‍රී එකක් මේක. ඒ කියන්නේ අවුරුද්දකට ක්‍රෙඩිට් 30 ගානේ බෙදලා ගිහිල්ලා තියෙනවා. අවුරුද්දට ක්‍රෙඩිට් 30ක් ඔයාලට උපයන්න වෙනවා මෙන්න මේ ඩිග්‍රී එක හරහා. ඒ කියන්නේ ඔයාලා ක්‍රෙඩිට් 30ක් ලබා ගන්න ඕනේ අවුරුද්දකට. සාමාන්‍යයෙන් ඒක හරියට වැඩ කරගෙන යනවා නම් ඔයාලට කරගන්න පුළුවන්. CAT exams, assignment, final exam ටික හරියට කරගත්තා නම් ඔයාලට අවුරුද්දක් ඇතුළත ක්‍රෙඩිට් 30 සම්පූර්ණ කරගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ A level S3 තමයි qualification එක. ඒක තමයි ගොඩ දෙනෙක් අහන්නේ. qualification මොනවද මේකට apply කරන්න පුළුවන් කියන එක. කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණ කියන සබ්ජෙක්ට් එකෙන් A level කරලා හිටියත් ඔයාලට පුළුවන් S3කට වැඩි සාමර්ථ්‍යය කියන්නේ S3ක් හෝ ඊට වැඩි සාමර්ථ්‍යයක් තියෙනවා නම් මේ ඩිග්‍රී එකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. මේකේ මේ අධ්‍යයන කටයුතු ගත්තොත් LMS පද්ධතිය හරහා ඒ වගේම Open University එකේ
ලෙක්චර්ස් හරහා ඔන්ලයින් ලෙක්චර්ස් ෆිසිකල් ලෙක්චර්ස් හරහා ඔයාලට අධ්‍යයන කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා සයිකොලොජි පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම ක්වොලිෆිකේෂන් එකක් තමයි ඕපන් යුනිවර්සිටි එකේ සයිකොලොජි ඩිග්‍රී එක. ඒකට එක හේතුවක් තමයි මම මාස්ටර්ස් දක්වා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ සයිකොලොජි ඩිග්‍රී එකේ අතිවාරම කියන්නේ අඩිතාලම ඔයාලට සකස් කරලා දෙනවා. ඔයාලගේ මාවතේ සයිකොලොජි මාවතේ අඩිතාලම දාලා දෙනවා මෙතනින්. හරියට වැඩ ටික කරගත්තොත් ඔයාලට පුළුවන් හොඳ සයිකොලොජි හොඳ ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න. ඔයාලට මෙන්න මේ ඩිග්‍රී එක ගැන අවබෝධයක් ඇති සාමාන්‍ය සයිකොලොජි පැත්ත සම්බන්ධව ගොඩ දෙනෙක් අවබෝධයක් තියෙන කට්ටිය තමයි මෙතන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලිකේෂන් දාන්නේ. ඒ ගැන ආසාවක් තියෙන, ඒ ගැන හොයන කට්ටිය තමයි මේකට ඇප්ලිකේෂන් ගොඩක් වෙලාවට දාන්නේ. එතකොට ඔයාලා දන්නවා කොහොමද මේ සයිකොලොජි ඩිග්‍රී එකක ඔයාලට ලැබෙන ක්වොලිෆිකේෂන් කියලා. සාමාන්‍යයෙන් මේකේ මම රැකියාව සම්බන්ධව මොකුත් එහෙම සඳහනක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව එක එක විවිධාංශ වලින් මේ සයිකොලොජි ඩිග්‍රී හරහා ඔයාලට ඉදිරියට යන්න පුළුවන් රැකියාවක් ඔය කරනවා නම්, එහෙමත් නැත්නම් තමන්ගේම සේවා සපයන කටයුත්තක් කරනවා නම් ඔයාලට ඒක ඒ විදිහට කරගන්න පුළුවන්. සහ මේක තමයි සයිකොලොජි හොඳම ඩිග්‍රී එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි, එතකොට මේකේ ඇප්ලිකේෂන් දාන විදිහ සාමාන්‍යයෙන් මේකේ තියෙන මේ ඔයාලට ඕපන් යුනිවර්සිටි එකේ LMS එකට ගියාම Bachelor of Science of Honours in Physiology කියන කොටස හරහා ඔයාලට අර සාමාන්‍ය ඇප්ලිකේෂන් දාන විදිහට මේකේ දාගන්න පුළුවන්. ඔයාලට ඇප්ලිකේෂන් දාන එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ YouTube channel එකේ තියෙන ඇප්ලිකේෂන් දාන සිස්ටම් එක ඇප්ලිකේෂන් දාන සිස්ටම් එක සම්බන්ධව පොඩි වීඩියෝ එකක් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක දාගන්න. හරි. එතකොට මේකට ඇප්ලිකේෂන් ෆී එක ඔන්ලයින් තමයි පේමන්ට් එක කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතයෙන් එහෙම නැත්නම් ATM කාඩ් එකක් භාවිතයෙන් ඔයාලට පහසුවෙන්ම ඇප්ලිකේෂන් ෆී එක ගෙවලා ඔන්ලයින්ම ඔයාලගේ ඇප්ලිකේෂන් දාන්න පුළුවන් ඕපන් යුනිවර්සිටි එකට. තමයි ඔයාලට මෙන්න මේ ඩිග්‍රී හරහා දැනට දෙන්න පුළුවන් ඩීටේල්ස් ටික. එතකොට ඇප්ලිකේෂන් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැන්ම ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඔයාලට කාල සීමාව තියෙනවා ජූලි 26 වෙනිදා දක්වා. එතකොට ඒ කාලය ඇතුළත ඇප්ලිකේෂන් දාලා ඔයාලගේ සිහිනය සැබෑ කරගන්න කියලා මතක් කරනවා. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් විස්තර අරගෙන සයිකොලොජි ඩිග්‍රී සම්බන්ධවම තවත් විස්තර අරගෙන ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. මොන හරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. ඔයාලට දැනගන්න ඕන දේවල් කමෙන්ට් කරන්න පුළුවන්. ඒකට ඒ වගේම අපේ WhatsApp group එක තියෙනවා. ඒකට join වෙන්න පුළුවන්. ඒකල ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් ඒ WhatsApp group එක හරහා. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.